ජෝකෝපියෝ තමුසෙන ජරා වතුර වගේ එෆෝ මාඩෝ ඔහෙලා ජරා වතුරේ මැස්සෝ ඔහෙලා මහලුකු සල්ලිකාරයෝ වුණා නම් ඒ විදිහට පැත්තකට වෙලා ඉන්න එකයි ඇත්තේ අනුන්ගෙන පොඩ්ඩක්වත් හිතන්නේ නැති ශින්වා ගෲප් කියලා කියන්නේ ගඳ ගහන ලොකු කුණු ගොඩක් දන්නවද ඔහෙලාට හොඳ පාඩමක් උගන්වන්නේ මට චැලෙන්ජ් කරපු දවසටයි තේරුණාද දවසක මං 4 දිනම එකට අරගෙන කකුල් දෙකෙන් උස්සලා බෙල්ලෙන් ඇදගෙන පොළවේ ගහනවාමයි යුන්ජිහෝද ලොකු සද්දයක් ඇවුණු ඉඳ යහැරුණේ මගේ නින්දත් කැඩුවනේ දන්නතෝ කෑ ගැහුවේ හිතුවේ නෑ කවුරුත් ඉඳී කියලා එතකොට ඒක ඇත්තක්ද අපිව පොළවේ ගහනවා කිව්වේ අනේ අයියෝ ඒක නිකන් කිව්වේ ඔක්කොම හංගිටියද ඔයා මොකද්ද මම කිව්වේ අර ජුගුම්පියෝ නැත්තං මැස්සෝ තව දෙයක් ගුජුන් පියෝ ගුජුන් පියෝ ජුගුන් පියෝ නෙවෙයි කෙනෙක්ට බනිනකොට හරියට ඒ මනුස්සයාගේ නම කියලා බනින්න ඉගෙන ගන්න අද නම් මම මේකෙන් ගොඩක් කනවා. අද මට ගොඩක් බඩගිනි. එකක් මම වැඩිපුර ගන්නවමයි. oops. මොනවාද මේ කෙල්ල කන ජරා කෑම? ඊයා. Oh my god. Terrible. Cleaning කැල්ල. මොනවාද ඔය කන ජරා කෑම? අතන පේන්නේ නැද්ද? පේනවා. එහෙනම් මම 50000ක් වෙනම කරලා දවල්ට කඩතරම්ම බෝඩෙක් නෙවෙයි. එතකොට අපිද මෝඩියෝ? මේ වගේ ජරා කෑම කනකල් බලන් ඉන්න? එහෙම තමයි හිතන් ඉන්නේ. Oh god. Cool. මට ඕකෙන් චුට්ටක් විතර ගන්න පුළුවන්නේ? ආපහු එන්න. එයා කොහෙන්ද ඇවිත් තියෙන්නේ? ජර්මනියේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. අයියාට ඉරිසියා හිතුණාද? ඉරිසියා තමයි ඉතින්. ඒ වුණාට ඔය හොඳයි. නිකන් හරි කොල්ලේ දිහා බලලා කතා කරනවනේ දැන්. වාතේ. කවුද? ඉස්කෝලේ ඉන්නව. කොහොමද ඉස්කෝලේ ඉන්නව මාව ගණන් ගන්න තික හොඳයි. උපාධි තොප්පිය දාගන්නකම්ම මං ඔය මුල්ලකට වෙලා ඉන්නවා. මොකද වෙලා තියෙන්නේ? චන්දරද මොනව වෙලාද?
ඉස්සර වගේ මගේ පස්සෙන් ආව කොල්ලන්ට ගුටි දීපු